මේ කතාව පටන් ගන්නේ හයියෙන් දුවන නිල් පාට සතෙක්ගෙන්. පොර ටිකක් ඉත්තෑවකුත් වගේ. මෙයාගේ පස්සෙන් අමුතු જાතියේ ප්ලේන් එකක් පන්නනවා. ඒක ඇතුලේ ඉන්නේ උඩු රැවුලක් තියෙන භයානක මිනිස්සෙක්. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ? ඔන්න එතකොටම කතාව යනවා අතීතයට. ඒ කියන්නේ ආපස්සට. මේ ඉන්නේ සොනික්. එයා ඉපදිලා තියෙන්නේ අසාමාන්‍ය බලයකුත් එක්ක. ඒ කියන්නේ එයාට අනිත් අයට වඩා වේගෙන් දුවන්න පුළුවන්. මෙයා ජීවත් වෙලා තියෙන්නේ වෙන ලෝකයක තිබ්බ ලස්සන දූපතක. සොනික්ව බලාගන්නේ ලොකු බකමූණෙක්. ගෑනු බකමූණෙක්. එයා හැම වෙලේම සොනික්ට කියන්නේ එයාගේ බලය පාවිච්චි කරන්න එපා කියලා. මොකද ඒක කවුරු හරි දැක්කොත් ඒකෙන් ලොකු අවුලක් වෙයි කියලා. හැබැයි සොනික් තාම පොඩි නිසා ඒක එයා කනකටවත් ගන්නෑ. හැබැයි මේ වෙනකොටත් දඩයක්කාරයෝ සෙට් එකක් කොල්ලව දැකලා විතරක් නෙමෙයි කොල්ලගේ පස්සෙන් මෙයාලා ඉන්න තැනටත් ඇවිල්ලා. මෙයාලා ඉන්න තැන සම්පූර්ණයෙන්ම දඩයක්කාරයෝ වට කරලා. බකමූණා ඉක්මනට සොනික්ව අරගෙන මෙතනින් එළියට පියාඹනවා. හැබැයි දඩයක්කාරයෙක් විදපු ඊතලයක් බකමූණට වැදිලා දෙන්නම් බිමට වැටෙනවා. බකමූණා ඒ වෙලාවේ සොනික්ට කියනවා එයා කවදාවත් මේ වගේ බලයක් දැකලා නැහැ. ඒක නිසා හොඳම දේ සොනික් හැංගිලා ජීවත් වෙන එක කියලා. මෙහෙම කියලා බකමූණා එයා ළඟ තිබ්බ බෑග් එකකින් මුද්දක් අරගෙන ඒකෙන් සොනික්ට වෙන ලෝකයකට යන්න පාර හදලා දෙනවා. පාර්සලෙත් සොනික් අතර දීලා කියනවා ඒ ලෝකේ කවුරු හරි ආව දැක්කොත් මේ මුද්ද පාවිච්චි කරලා වෙන ලෝකයකට යන්න කියලා. මේ වෙලාවේ දඩයක්කාරයෝ ටිකත් මෙයාලගේ පැත්තට එනවා. සොනික් ඉක්මනට මුද්ද ඇතුලෙන් අනිත් ලෝකෙට ගියා. හැබැයි ගියාට කොල්ලා දකිනවා බකමූණව කට්ටිය වට කරලා කියලා. කොල්ලා ආයෙත් මුද්ද පැත්තට දුවගෙන එනකොට මුද්ද එක පාරටම නැති වෙලා යනවා. එතන ඉඳන් තමයි කොල්ලා පෘථිවියට වෙලා මොනවද කරන්න කියලා අපි බලන්න යන්නේ. මෙතෙන්දී අපිට හම්බෙනවා හරි කඩවසම් පොලිස් නිලධාරියෙක්. පොර වාහනවල වේගෙ බලන මැෂින් එකක් තියාගෙන හයියෙන් යන වාහනයක් අල්ලගන්න මෙතෙන්ට වෙලා බලන් ඉන්නවා. හැබැයි ඉතින් මේක පාළු පාරක්. වාහනයක් නම් පේන තෙක් මානෙක නෑ. පාර මාරු වෙන ඉබ්බෙක් නම් ඉන්නවා. මෙයාගේ නම ටොම්. නගරේ ඉන්න පොලිස් නිලධාරියෙක්. හැබැයි පොරට මේ නගරයට වෙලා ඉඳලා එපා වෙලා තියෙන්නේ. කොහොම හරි මෙයා මැෂින් එක අල්ලන් ඉන්නකොට සොනික් මේක ඉස්සරහින් දුවනවා. මැෂින් එකේ වැටෙනවා පැයට කිලෝමීටර් 300ක වේගයක්. ටොම් හිතන්නේ ඒ මැෂින් එක කැඩිලා කියලා. හැබැයි පොරට සැකේකුත් තියෙනවා මොකක් හරි දෙයක් ගැන. ටොම් මේක නිසා වාහනෙන් එළියට බහලා පාර දිගේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිදන් යනවා. මෙහෙම යනකොට පොර දකින්න පාරයිනේ පඳුරක් අස්සේ මොකක් හරි දෙයක් වැටිලා තියෙනවා කියලා. කොල්ලා ඒක අරන් බලනවා. ඒක ඇවිල්ලා සොනික්ගේ නිල් පාට කට්ටක්. එතකොටම ටොම්ට කෝල් එකක් එනවා ඉක්මනට නගරයට එන්න. කල්ලි දෙකක් වෙඩි තියා ගන්නවා කියලා. නෑ පොලිසියෙන් අනිත් කෙනා බොරුවක් කියලා තියෙන්නේ. බල්ලෙක් මොකක්ද එක කොරකම් කරලාලු ඒක බලන්න එන්න කියලා තියෙන්නේ. කොල්ලා ගියාට පස්සේ නම් මෙන්න වාහනයක් එනවා. හපෝයි පාර පයින් ඉබ්බා මේ වාහනේට අහුවෙන්න යන්නේ. හැබැයි ඒක වෙන්න දෙන්නේ අපේ සොනික් ඉබ්බව හෙන වේගෙන් අයිනකට අරන් යනවා. සොනික්ටත් දුකයි ඉබ්බා හෙමින් යන එකට. ඒක නිසා කොල්ලා ඉබ්බට දෙනවා පොඩි උදව්වක්. උදව්ව තමයි හෙන වේගෙන් ඉබ්බව අරන් ගිහලා කැලේ මැදින් තියනවා. ඒ ආපු වේගෙට ඉබ්බා හොද්දටම ගහනවා. ඉබ්බා වෙතනින් තියලා කොල්ලා යනවා කැලේ ඇස්සේ තියෙන එයාගේ ගුහාවට. ගුහාව ඇතුළේ කොල්ලා සුපිරියට හදාගෙන නැති දෙයක් නෑ ඒක ඇස්සේ. කොල්ලා ඒක ඇස්සෙත් විනෝදයෙන් ඉන්නේ. කොල්ලා විනෝද වෙන අතරේ කොල්ලා ළඟ තිබ්බ මුදු මල්ල බිමට හැලෙනවා. ඒකේ තියෙනවා ලෝක වලට යන මැප් එකක්. කොල්ලට මේ මැප් එකේ තව යන්න තියෙන්නේ හතු ලෝකයකට විතරයි. අනිත් හැම ලෝකයකටම කොල්ලා ගිහිල්ලා. කොල්ලා ඒ ලෝකෙට යන්න නම් කැමතිම නෑ. දැන් මේ කොල්ලා ජීවත් වෙන්නේ ග්‍රීන් හිල් කියන නගරේ ළඟ. කොල්ලා නම් මේ නගරෙට ගොඩක්ම කැමතියි. සොනික් කැමතිම කෙනා තමයි ටොම්. සොනික් යාට කියන්නේ ඩෝනට් අධිපති කියලා. මොකද පොර හැම වෙලාවෙම ඩෝනට් කන හින්දා. ඒ වගේම පොර සත්තුන්ටත් උදව් කරනවා. වෙන කරන්න වැඩක් නැති හින්දා. ටොම්ගේ වයිෆ් තමයි ප්‍රේටලි. එයත් සත්තුන්ට ගොඩක් කැමතිලු. හැබැයි සොනික්ව දැකලා තියෙන එකම එක්කෙනෙක් මේ නගරේ ඉන්නවා. පොර පොඩ්ඩක් වයසක මිනිස්සෙක්. මෙයාට පිස්සු කියලා තමයි නගරේ අනිත් අය හිතන්නේ. මොකද මෙයා හැම වෙලාවෙම සොනික් ගැන කියවන හින්දා. පොර හෙන ගේමක් දෙනවා සොනික් අල්ලගන්න. සොනික් කරන්නේ මේ මිනිස්සයා අල්ලන් සෙල්ලම් කරන එක. පව් වයසක මිනිස්සයා. සොනික් ආසම ෆිල්ම් බලන්න. කොල්ලා ෆිල්ම් බලන්නේ ටොම්ගේ ගෙදරින්. ගේ ඇතුළට එන්න බෑනේ. එළියේ ඉඳන් ජනේලෙන් එබිලා තමයි කොල්ලා ෆිල්ම් බලන්නේ. හැබැයි මේ වෙනකොටත් කොල්ලට මේ ගෙවන ජීවිතේ එපා වෙලා ඉන්නේ. කොල්ලා මොන දේ කරලා විනෝද වුණත් ඒ හැම දෙයක්ම කරන්නේ තනියම නිසා. ටොම් රාජකාරිය හැම ඉවර කරලා රෑ වෙලා ගෙදර එනවා. ආපු ගමන් ප්‍රෙටලි දුවන් ඇවිල්ලා ටොම්ට ලියුමක් දෙනවා. මේක යාලා කාලයක් තිස්සේ බලන් හිටපු ලියුමක්. ඒක තමයි සෑන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවට ටොම්ව බඳව ගත්තා කියන ලියුම. ටොම්ටත් මේ නගරේ එපා වෙලානේ තියෙන්නේ. මොකද පොරට කරන්න කිසිම වැඩක් මෙහෙ නැහනේ. ප්‍රෙටලියේ සතුටට කේක් එකකුත් හදලා. ඒ වගේම කෙල්ල හෙටම යනවලු ඉන්න තැනක් හොයාගන්න. ටොම් මොන් ඊළඟ දවසේ උදේ නගරේ පොලිසියෙන් අයින් වෙලා සෑන් ෆ්‍රැන්සිස්කෝ පොලිසියට යන එකට නගරේ කට්ටියට සමුදීමේ කතාවක් කරනවා. හැබැයි පොර කතා කරලා තින්නේ මිනිස්සුන්ට නම් නෙමෙයි ඩෝනට් එක්කට. මෙයා ඉතින් ඩෝනට් අධිපතිනේ. සොනික් කොල්ලත් ඔන්න හැංගි කොහෙද යනවා. එයා ඇවිල්ලා තින්නේ බේස්බෝල් මැච් එකක් බලන්න. කොල්ලා තාසයි වගේ සෙල්ලම් කරන්න. හැබැයි බෑනේ කොල්ලා හැංගිලා ඉන්න එපයි. කට්ටිය ගියාට පස්සේ කොල්ලා එනවා බේස්බෝල් පිට්ටනියට. ඇවිල්ලා එයා පොඩි සෙල්ලමක් දාන්න හදන්නේ. හැබැයි තනියම. බෝලෙට ගහන්නෙත් එයා, බෝලේ දාන්නෙත් එයා, බෝලේ රකින්නෙත් එයාමයි.
මෙහෙම සෙල්ලම් කරලා කොල්ලා දිනුවා කියලා කෑ ගහලා අනිත් අයට පහක් දාන්න හදනවා. හැබැයි මෙතන වෙන කවුරුත් නෑනේ කොල්ලා විතරනේ ඉන්නේ. කොල්ලට මේකට හොඳටම දුක හිතෙනවා. දුක ඉවස ගන්නව බැරුව පිට්ටනිය වටේ හයියෙන් දුවන්න පටන් ගන්නවා. හැබැයි වෙනද දුවන වේගෙන් නම් නෙමෙයි ඊටත් වඩා ගොඩක් වේගෙන්. කොල්ලගේ වේගේ උපරිමයට ඇවිල්ලා එකපාරටම ලොකු බලයක් මෙයාගේ ඇඟෙන් වටේටම පැතිරෙනවා. මේකෙන් පෘථිවිය වටේටම තිබ්බ විදුලි බලය නැති වෙලා යනවා. පොළොවේ විතරක් නෙමෙයි සැටලයිටුත් වැඩ කරන්නේ නැතුව යනවා. විදුලිය නැති නිසා පොලිසියට එක දිගට කෝල් එනවා. පොලිසියේ ඉන්න කෙනා ටොම්ට කතා කරනවා. ටොමුත් ඉන්නේ කළුවරේ. ටොම් මේ වෙලාවේ දකින්න අයා පාර ළඟ තිබිලා අහුලගත්ත කට්ටෙන් එලියක් වීදෙනවා. එලියක් විතරක් නෙමෙයි මේකේ කරන්ට් එකකුත් තියෙනවා. මේ විදුලිය බිඳ වැටීමේ කේස් එක පෙන්ටගන් වලටත් ගිහිල්ලා. මෙතන ඉන්න අය නම් කියන්නේ මේක පහර දීමක් කියලා. මෙයාලා මේක ගැන හරියට හොයලා බලන්න විද්‍යාඥයෙක්ව යවන්න හදන්නේ. මෙතන ඉන්න සමහර අය නම් ඒ විද්‍යාඥයාට එච්චර කැමති නෑ වගේ. එයාගේ නම රොබෝටික්කා. මේ වෙනකොටත් සිද්ධිය වුණ තැනට හමුදාවෙන් ගිහිල්ලා පරීක්ෂණ පවත්වනවා. ඒ වෙලාවේ ඔන්න එතෙන්ට ලොකු ට්‍රක් එකක් එනවා. ඒකේ ඇතුළේ ඉඳන් එළියට එන්නේ රොබෝටික්කා. පොරට නම් ඇත්තටම පිස්සු වගේ. මෙතන ඉන්න ලොක්කට කතා කරන්න දෙන්නෙම නෑ. එක එක ඒවා කියනවා. ඔන්න ඊට පස්සේ රොබෝටික්කා වැඩේ පටන් ගන්නවා. එයා ළඟ තිබ්බ පියාඹන රොබෝලා හෙන්න ගොඩක් කැලේ යස්සට යවනවා. මෙතන එක රොබෝ කෙනෙක්ට හොයාගන්න පුළුවන් වුණා සොනික්ගේ කකුලේ අඩිපාරක්. මේක ට්‍රක් එක ඇතුළේ ඉඳන් රොබෝටික්කත් බලන් ඉන්නේ. හොඳම වැඩේ කියන්නේ මෙයා කියන ඒවා මෙයාගේ සහායකයා ස්ටෝන්ටවත් තේරෙන්නේ නැහැ. හැබැයි රොබෝටිකා කියන විදිහට මේක පෘථුවියේ ඉන්න කිසිම සතෙක්ට ගැලපෙන්නේ නැල්ලු. ඔව් ඉතින් සොනික් කියන්නේ පෘථුවියේ සතෙක් නෙමෙයිනේ. රොබෝටික්කට මේක ගැන පට්ට සැක නිසා කකුලේ සලකුණ තිබ්බ තැනට හැම කණ්ඩායමක්ම යවනවා. ඔන්න මුළු හමුදාවම ගිහිල්ලා ඒ වටේට පරීක්ෂා කරලා බලනවා. කොහෙතකොට සොනික් මේ ඉන්න කොල්ලා හැංගිලා දැන් නම් කොල්ලා හොඳටම බය වෙලා ඉන්නේ. දැන් ඉතින් කොල්ලට යන්න තියෙන්නේ හතු තියෙන ලෝකෙට විතරයි. කොල්ලා ඉක්මනට ගිහිල්ලා ගුහාව ඇතුලේ තිබ්බ යාගේ බඩු ටික ලෑස්ති කරගන්නවා. හැබැයි කොල්ලා මෙතන දාලා යන නම් පොඩ්ඩක්වත් කැමති නෑ. ටොම් මේ වෙලාවේ ගෙදරට වෙලා සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්න ළඟම පාර හොයන ගමන් ඉන්නේ. ඒ වෙලාවෙම ප්‍රේටලි කෙනුත් කෝල් එකක් එනවා. කෝල් එකට කතා කර ඉන්න අතරේ ටොම්ට ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. එයා හිතන්නේ රැකුන්ලා ඇවිල්ලා කුණු බාල්දි පෙරලනවා ඇති කියලා. කොල්ලා එයා ළඟ තිබ්බ සතුන්ට සිහි නැති වෙන්න විදින තුවක්කුවකුත් තරම් සද්ද ඇහුන පැත්තට යනවා. ඒ සද්ද දාලා තින්නේ රැකුන්ලා නෙමෙයි සොනික්. එයා ටොම්ගේ ගබඩා කාමරේට රිංගලා. මෙතන ඉඳන් මුද්ද පාවිච්චි කරලා හාතු ලෝකෙට යන්න හදන්නේ. මෙයා ඒක කරන්නේ යනකොටම ටොම් මෙතෙන්ට එනවා. දෙන්නව දැක්ක විතරයි කෑ ගහන්න පටන් ගන්නවා. මේ කෑ ගහිල්ලා ඇස්සේ ටොම්ගේ අතේ තිබ්බ තුවක්කුව පත්තු වෙලා සොනික්ගේ කකුලේ වදිනවා. කොල්ලට ඔන්න ඒකේ ඉඳන් සිහිය නැති වෙන්න යන්නේ. හැබැයි කොල්ලා දකින්න ටොම්ගේ ඇඳුමේ සෑන් ෆ්‍රැන්සිස්කෝ කියලා ගහලා තියෙනවා. කොල්ලා මේක කියවන ගමන් එයාගේ අතේ තිබ්බ මුද්ද අතෑරිනවා. මුද්දෙන් ඇරෙන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට යන දොරක්. කොල්ලට සිහිය නැති වෙලා වැටෙනකොට එයා අතේ තිබ්බ මුතු බෑග් එක අතැල්ලා සෑන් ෆ්‍රැන්සිස්කෝ වල බිල්ඩින් එකක් උඩට වැටෙනවා. ටොම්ටත් හිතා ගන්න බෑ මේ මොකද්ද මේ වුනේ කියලා. ටොම් ඊට පස්සේ සොනික් උස්සන් ඇවිල්ලා කූඩුවක් ඇතුලට දාලා. ටික වෙලාවක් යනකොට සොනික්ට සිහිය ඇවිල්ලා මේකෙන් එළියට එනවා. සොනික් කතා කරනකොට ටොම් දැනගන්නවා පොරට කතා කරන්නත් පුළුවන් කියලා. දෙන්න මේව විස්තර කතා කර ඉන්නකොට සොනික්ට මතක් වෙනවා යාගේ මුදු බෑග් එක නැති වුණානි කියලා. ඒ ASCII මෙතෙන්ට රොබෝටික්කගේ ට්‍රක් එකක් එනවා. සොනික් ඒ කට්ටියව දැකලා ටොම්ට කියනවා ඒ කට්ටිය එන්නේ මාව හොයාගෙන ඉක්මනට මාව හංගන්න කියලා. මොකද කොල්ලට දුවන්න විදියකුත් නෑ අර කට්ට ඇනුනේ හින්දා. ටොම්ටත් කොල්ල ගැන දුක හිතිලා එයාගේ පස්සෙන් ඉක්මනට එන්න කියනවා. හැබැයි කොල්ලට ඇවිද ගන්නවත් බෑ. රොබෝටික්කා යාසේ සොනික්ගේ අඩිපාරවල් ටිකකුත් හොයාගෙන ටොම් කොල්ලා උඩ තට්ටුවේ තියෙන ගබඩා කාමරයක හංගනවා. ටොම් ඊට පස්සේ එළියට ගිහිල්ලා රොබෝටික්කට කතා කරනවා. රොබෝටික්කා කියන්නේ ආ විදුලිය හදන්න ආපු කෙනෙක් කියලා. හැබැයි ටොම් දන්නවනේ මෙයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ටොම් මෙයාට ගේ ඇතුළට යන්න දෙන්නේ නැහැ. හැබැයි පොරයාගේ රොබෝ කෙනෙක්ව ගේ ඇතුළට යවනවා. මේ රොබෝ ගිහිල්ලා ගබඩා කාමරේ පරීක්ෂා කරන්න පටන් ගන්නවා. සොනිකුත් එතනමයි. කොහමරි මේක සොනික් ඉන්න තැනට ලං වෙනකොටම පොර බය වෙලා එතනින් පයින්න ගිහිල්ලා දොරත් තරම් පහළ තට්ටුවට වැටෙනවා. මේක ඇවිත් රොබෝටික්කා බලෙන්ම ගේ ඇතුළට පැන ගන්නවා. හැබැයි පොරට දකින්න හම්බෙන්නේ රැකුන් කෙනෙක් විතරයි. රොබෝටික්කා එළියට යන්න හදනකොටම දකින්නවා සොනික්ගේ කට්ට. පොර රොබෝ කෙනෙක් ඇතුළට ගෙනල්ලා ඒකේ තිබ්බ තුවක්කුව ටොම්ගේ පැත්තට අල්ලලා කියනවා ටොම්ට තප්පර 5ක් දෙන්නම් සතා ඉන්නේ කොහෙද කියලා කියන්නලු. ටොම් මුකුත්ම කියන්නේ නැහැ. හැබැයි තප්පර 5 ඉවර වෙනකොටම සොනික් කොහෙද මන්ද ඉඳලා එළියට ඇවිල්ලා ටොම්ට කරදරයක් කරන්න එපා කියලා කියනවා. පේන විදියට සොනික් ටොම්ට ගොඩක් ආදරෙයි වගේ. සොනික් ඔන්න මේ වෙලාවේ ගිහලා ඒ රොබෝගේ ඇඟ උඩට පයින්නවා. හැබැයි ඉතින් පොරට එක නවත්ත ගන්න නම් බෑ. ටොම් ඊට පස්සේ එතන තිබ්බ භාජනයක් අරගෙන රොබෝට ගහලා සොනික්වත් උස්සන් එළියට දුවලා ඉක්මන වාහනේට නගිනවා. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරගෙන හෙන වේගෙන් එතනින් පැන ගන්නවා. රොබෝටික්කගේ ගෝලයෝ ටික එන්නේ ඔක්කොම දේවල් උනාට පස්සේ. රොබෝටික්කට මේකට හොඳටම මල පැනලා ඉන්නේ. අපේ කොල්ලෝ දෙන්න හෙන වේගෙන් නගරෙන් එළියට යන ගමන් ඉන්නේ. ටොම් දැන් සොනික්ගෙන් විස්තර අහනවා. මොකද දැන් ටොම් ලොකු ප්‍රශ්නයක පැටලිලා ඉන්නේ හින්දා.
සොනික් කියන්නේ ආව සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට ඉක්මනට අරන් යන්න කියලා. මොකද එයාගේ මුදු මල්ල අරගෙන මේ ලෝකෙන් ඉක්මනට පිට වෙන්න ඕනලු. මේක පොඩ්ඩක් විකාරයක් වගේ හිතෙන නිසා ටොම් වාහනේ අයිනකට කරලා නවත්තනවා. නවත්තලා සොනික්ට එළියට යන්නලු. මේ ප්‍රශ්න වලට කොල්ලට මැදිහත් වෙන්න බැරිලු. සොනිකුත් බැලලා ටොම්ට සමුදීලා එකපාරටම කොහෙද මන්ද හෙන්න වේගෙන් දිව්වා. හැබැයි කොල්ලා ගියාට වඩා ඉක්මනට ආපහු ආවා. ඇඟේ වැල් වගේකුත් ඔතාගෙන ඒ මදිවට ඔළුවේ මාළුවෙකුත් ඉන්නවා. පොර සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට යන්න පාර දන්නේ නැල්ලු. මේක ගැන දුක හිතිලා ටොම් තීරණය කරනවා කොල්ලව එහාට එක්කන් යන්න. සොනික් කොල්ලටත් පාට්ට සතුටුයි. ඔන්න ඉතින් දෙන්න ගමන පටන් ගත්තා. සොනික්ට හෙට යනකම් මාර හදිස්සියක් තියෙන්නේ. මෙයාලා දෙන්න රෑ වෙලා පොඩි ටවුන් එකක් ළඟ නවතිනවා. ටොම් මෙතන තිබ්බ ෆෝන් එකකින් නගරේ ඉන්න පොලිසිය අනිත් කෙනාට වෙයිට් කතා කරලා එන්නම් කියලා ඒ පැත්තට යනවා. මේ ආසේ සොනික් දකින්නවා ටවුමේ ඉන්න මිනිස්සු විනෝද වෙනවා. කොල්ලට කාර් එක අස්සට වෙලා ඉන්න බෑ මේවා දකින්නකොට. ටොම් වෙයිට් කෝල් කරනකොට රොබෝටික්කත් එතන. රොබෝටික ෆෝන් එක අරන් ටොම්ට කියනවා කොහොම හරි යාලව හොයා ගන්නවලු. මේ කව්ව ටොම් ෆෝන් එකක් තියලා ඉක්මනට වාහනේට යනවා. හැබැයි සොනික් කොල්ලා වාහනේ නැහැ. ටොම් මෙතන තිබ්බ බාර් එකක් ඇතුළට ගිහලා බලනවා. කොල්ලා මොකද්ද විකාර ඇඳපුකුත් අඳගෙන ඒක ඇතුලේ. ටොම් කොල්ලා ළඟට ගිහලා කියනවා අපි ඉක්මනට මෙතනින් යමු කියලා. හැබැයි සොනික් කියනවා අපි මෙතන ටික වෙලාවක් ඉඳලා යමු කියලා. එහෙම ඉඳලා ගියොත් ගමන ඉවර වෙනකන් කොල්ලා එක වචනයක් කතා කරන්නේ නැල්ලු. එතකොට මෙතෙන්ට වේටර් කෙල්ලත් එනවා. එයා සොනික් දිහා බලලා කියනවා පොඩි ළමයිව මෙතෙන්ට ගේන්න බෑ කියලා. ටොම් මේ වෙලාවේ කියනවා මෙයා පොඩි ළමෙක් නෙමෙයි මෙයාට වැඩි මේ පොඩි ලෙඩක් තියෙනවා කියලා. දැන් සොනික්ට විනෝද වෙන්න ඕනේ. හැබැයි කොල්ලා දන්නේ නැහැ කොහොමද විනෝද වෙන්නේ කියලා. ටොම් අහනවා විනෝද වීමේ ලිස්ට් එකක් සොනික් ළඟ නැද්ද කියලා. කොල්ලා එහෙම එකක් ගැන දන්නෙත් නැහැ. එහෙම එකක් ලියන්න දන්නෙත් නැහැ. ටොම් ඉතින් එයාට එකක් ලියලා දෙනවා. ඊට පස්සේ මේක ඇතුළේ තිබ්බ එක දේවල් කරලා දෙන්නම විනෝද වෙනවා. අන්තිමටම සොනික් මෙතන හිටපු තදයෝ සෙට් එකක් එක වලියක් දාගන්නවා. හැබැයි සොනික් ස්පීඩ් නිසා මෙතන හිටිය කට්ටිය එයාලගේම කට්ටියට ගහන විදියට හැඩගස්සනවා. සොනිකුයි ටොමුයි ඇරෙන්න අනිත් ඔක්කොම බිම. මරු වැඩේ එක. ඒ වැඩේ කරලා කොල්ලෝ දෙන්න ඉක්මනට මෙතනින් මාරු වෙනවා. කොල්ලෝ දෙන්නටම පට්ට සතුටුයි මේ වැඩේට. මේ දෙන්න රැඩ් නවතින කාමරයක් අරගෙන. ඒකේ තිබ්බ ටීවී එකේ නිවුස් වලට යනවා ටොම්ව ත්‍රස්තවාදියෙක් විදියට නම් කරලා කියලා. ඒකට නම් කොල්ලගේ මූණ එච්චරම හොඳ නැහැ. ඊළඟ දවසේ උදේම රොබෝටික් හොයාගෙන කොල්ලෝ දෙන්න විනෝද වුණ තැන. මෙතන හිටිය මිනිස්සෙටත් ගහලා මේ පොර හොයා ගන්නවා කොල්ලෝ දෙන්න ගිය සෑන් ෆ්‍රැන්සිස්කෝ පැත්තට කියලා. කොල්ලෝ දෙන්නත් ඔන්න උදේම ගමන පටන් අරන්. දෙන්න ඉතින් දැන් හොඳම යාළුවෝ වගේ ඉන්නේ. හැබැයි ඉතින් රොබෝටික්කා මේ වෙනකොටත් මෙයාලා දෙන්නව හොයාගෙන පස්සෙන් පන්නන ගමන් ඉන්නේ. රොබෝටික්කා මෙයාලගේ වාහනේ ළඟට එයා ළඟ තිබ්බ සූපිරි වාහනයක් යවනවා. ඒ වාහනේ හරියට යුද්ධ ටැංකියක් වගේ. අපේ කොල්ලෝ දෙන්න මේක ගැන තාමත් මොකුත් දන්නේ නැහැ. මෙන්න එක පාටම ඒ වාහනෙන් කොල්ල දෙන්නගේ වාහනේට කේබල් එකක් විදලා වාහනේ අල්ලගත්තා. ටොම්ටත් දැන් වාහනේ පාලනය කරගන්න බැරුව ඉන්නේ. සොනිකුත් මේ වෙලාවේ වාහනෙන් එළියට විසික් වෙනවා. හැබැයි සොනික් ගෑගෙන් එක පාටම කරන්ට් එකක් වගේ එළියක් පත්තු වෙන්න පටන් ගන්නවා. ටොම් මේත් එක්කම වාහනේ රේස් කරනවා. එතකොටම කොක්කත් ගැලවිලා යනවා. හැබැයි සොනිකුත් විසික් වෙලා ගිහලා රොබෝටික්ගේ වාහනේ වදිනවා. ඒ වැදුණු පාට වාහනේ පෙරලිලා විනාශ වෙලා යනවා. ටොම් වාහනේ ආයෙත් හරවගෙන ඉක්මනට මෙතෙන්ට එනවා. කොල්ලා තාමත් ගුලියක් වගේ බිම වැටිලා. හැබැයි ටික වෙලාවක් යනකොට කොල්ලා හෙන අමාරුවෙන් නැගිටලා යුද්ධ ටැංකිය ළඟට ඇවිල්ලා නටනවා එයා ඒක විනාශ කරා කියලා. මොනවා වුණත් සොනික් ආතල් එකේ ඉන්න කොල්ලෙක්. හැබැයි හොඳම වැඩේ කියන්නේ ඒ වාහනේ ඇතුලෙන් තවත් මොකක් හරි වාහනයක් එළියට එන්න හදන්නේ. මේක දැක්ක කොල්ලෝ දෙන්න ඉක්මනට එයාලගේ වාහනේට නැගලා මෙතනින් මාරු වෙන්න හදනවා. මෙන්න එක පාටම පොඩි වාහනයක් කොල්ලෝ දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. රොබෝටික්කගෙන් ගැලවීමක්ම නැහැ වගේ මේ දෙන්නට. මේ පොඩි වාහනේ මොකද්ද මන්ද අමුතු ගැජට් එකක් කොල්ලෝ දෙන්න ඉන්න වාහනේට විදිනවා. හැබැයි ඒක ගිහිල්ලා වදින්නේ ඉස්සරහින් ගිය වාහනේට. ඒ වාහනේ එතනම හිර වෙනවා. ටොම්ට දිගටම වාහනේ එලවන්න කියලා සොනික් යනවා වාහනේ පිටිපස්සට. කොල්ලා මේක ගැන බලා ගන්නල්ලු. පොඩි වාහනෙන් ගැජට් කෑලි හෙන්න ගොඩක් විදින්න පටන් ගන්නවා. සොනික් හෙන වේගෙන් ගිහිල්ලා මේ කෑලි ඔක්කොමත් විනාශ කරලා දාලා වාහනේ උඩට පයින්නවා. පැනලා ඉවර වෙලා ඒ වාහනෙන් එළියට ආපු ගැජට් එකක් ඒ වාහනේටම ගහනවා. වාහනේට කරන්ට් එක වැදිලා වගේ විනාශ වෙලා යනවා. කොහමද සොනික් කොල්ලගේ වැඩ? හැබැයි මේක ඒත් ඉවර නෑ. මෙන්න මේ පාර තනි රෝදේ වාහනයක් මේ කට්ටියගේ පිටිපස්සෙන් එනවා. දැන් ටොම්ගේ වාරේ කියලා ටොම් පිටිපස්සට ගිහලා සොනික් අතට වාහනේ දෙනවා. සොනික් වාහනේ ඉලවන්න ඉගෙන ගන්නේ තේ වෙලාවේ පොතක් බලාගෙන. ටොම් ටෝච් එකක් අරන් ගිහලා පොඩි වාහනේ ඔල්ලුවටම ගහලා ඒක විනාශ කරලා දානවා. රොබෝටික්කටත් මේකට මල පැනලා හොඳටම කෑ ගහනවා. තව වාහන නෑ වගේ පොර ළඟ. අපෝයි මෙන්න මේ පාර පොඩි හෙලිකොප්ටරයක් වගේ අයිටම් එකක් කැරිච්ච වාහනෙන් එළියට ආවා. සොනික් නම් කියනවා ඒක ෂෝක් අපි එක තියාගමු කියලා. මෙන්න එක පාට මේකේ තිබ්බ ලේසර් එකකින් වාහනේ උඩ කෑල්ල කපලා දැම්මා. සොනික් ඒක ළඟට ආව විතරයි අල්ලගෙන දෙකට කැඩුවා. හැබැයි ඒකේ තිබ්බ බෝලයක් වගේ අයිටම් එකක් සොනික්ගේ අතේ ඇලවිලා. ගැලවෙන්නෙම නෑ. ටොම් ඉක්මනට වාහනේ කැලේ පැත්තට හරවලා නවත්තනවා. රෙදි කෑල්ලකින් ඒ අයිටම් එක ගලවලා කැලේට විසි කරලා දැම්මා. හැබැයි ඒක විසි වෙලා නෑ. මෙන්න තාමත් ඒක ටොම්ගේ
සොනික් ඉක්මනට කෝටු කෑල්ලක් හොයන් ඇවිල්ලා කෝටු කෑල්ලට ඒක අරගෙන ගලක් උඩින් තිබ්බ විතරයි මෙන්න ඒක ඩෝන් ගාලා පුපුරලා ගියා. පේන විදියට සොනික්ට හොඳටම තුවාලයි වගේ. රොබෝටික් කටත් මල පැනලා කරපු එකක්වත් හරි ගියේ නැති හින්දා. එයාසේ පොරගේ සහායකයාත් කියනවා කොල්ලෝ දෙන පට්ට දක්ෂයි නේද කියලා. මේකට මල පැනලා රොබෝටික්ක පොරට ගහන්න යනවා. එතකොටම රොබෝටික්කට හම්බෙනවා පොර ළඟ තිබිලා සොනික්ගේ කට්ට. ඒකෙන් කරන්ට් එක්කුත් වදිනවා පොරට. ටොම් සොනික්වත් අරගෙන ඉක්මනට එයාගේ කෙල්ල ළඟට යනවා. මොකද එයා පශු වෛද්‍ය කෙනෙක් ඉඳා. ප්‍රෙටලිගේ අක්කා නම් ටොම්ට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ. හොඳටම කෑ ගහනවා. හැබැයි සොනික්ව දැක්ක ගමන් එයාට කලන්දේ දාලා එතනම බිම. රොබෝටික්ක එයාසේ මොකද්ද මේ කරන්න යන්නේ? සොනික්ගේ කට්ට පාවිච්චි කරලා මොකක් හරි හදන්න වගේ යන්නේ. ප්‍රෙටලි දැන් සොනික්ව බලන ගමන් ඉන්නේ. ප්‍රෙටලිගේ අක්කා මැගිව නම් කට්ටිය එකතු වෙලා ගැට ගහලා දාලා. නැත්තම් වැඩක් කරගන්න දෙන්නේ නෑනේ. ඔන්න එතකොටම සොනික්ට සී ඇවිල්ලා හතර වටේ දුවන්න පටන් ගන්නවා. කෙල්ල බලන් ඉන්නවා මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ප්‍රෙටලි ඉක්මනට ටොම්වත් එක්කගෙන කාමරේට යනවා. ගීන් කොල්ලට හොඳටම බයිනවා පිටසක්වලෙක් එක මොකද්ද මේ කරන්න කියලා. ටොම් ඉතින් උන හැමදේම ප්‍රෙටලිට කියනවා. මැගීගේ දුව සොනික්ට අලුත් සපත් දෙකකුත් දීලා. මොකද සොනික් මේ වෙනකම් පාවිච්චි කරේ හිල් වෙච්ච ටේප් පොතුපු පරණ සෙරප්පු දෙකක් හින්දා. කොල්ලට කලින් මේ වගේ තෑග්ග කවුරුත් දීලා නැල්ලු. පොරට ගොඩක්ම සතුටුයි මේකට. දැන් ඉතින් සොනික්ගේ මුදු ටික වැටෙන ගොඩනැගිල්ලට යන්න ඕන. ඒකට යන්න වාහනේ එලවන් යන්නෙත් සොනික්මයි. වාහනේ හප්පලා ගන්න දෙයක් නැහැ. කොහමරි කට්ටියේ බිල්ඩින් එක ළඟට ආවා. සොනික් ඇතුළට ගියාට උඩට යන්න විදියක් නැල්ලු. උඩට යන්නේ අතුරක් ඕනලු. ටොම් මේකට පාවිච්චි කරන ඔයාගේ පොලිස් බලය. කොල්ලයාගේ ID එක පෙන්නලා හදිස්සියක් කියලා උඩට යන්නේ අතුරක් ඉල්ල ගන්නවා. යතුරක් කිව්වට මේක කාඩ් එකක්. ඔන්න ඉතින් දැන් කට්ටිය ලිෆ්ට් එකේ උඩට යන්න හදන්නේ. සොනික්වත් බෑග් එකක් අස්සේ දාගෙන. පොර කෑ ගන්නවා ඒකේ අස්සේ ඉන්න බෑ කියලා. එතන වටේ හිටපු මිනිස්සු හිතන්නේ ටොම් ළමෙක්ව බෑග් එක අස්සේ දාන් යනවා කියලා. ඔන්න මේ කට්ටිය බිල්ඩින් එකේ උඩටම ආවා. සොනික් නම් පොඩ්ඩක්වත් කැමති නෑ යව බෑග් එකක් අස්සේ දාගෙන ආවට. ඇති යන්තම් මුදු ටිකත් ඒ විදියටම වැටිච්ච තැන තියෙනවා. සොනික් දැන් යන්න හදන්නේ. හැබැයි කොල්ල දෙන්නට මේ සමු ගැනීම එච්චර සතුටුදායක සමු ගැනීමක් නම් නෙමෙයි. කොහොම හරි සොනික් එයාට යන්න ඕන තැන හිතාගෙන මුද්ද විසි කරනවා. මෙන්න එක ගිහලා වදින්නේ රොබෝටික්කගේ රොබෝ කෙනෙක්ගේ. හපොයි රොබෝලා මේ සෙට් එක වට කරලා. රොබෝටික්කත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. සුපිරි ප්ලේන් එක. දැන් මොකද කට්ටිය කරන්නේ? රොබෝලා ටික සෙට් එකට වෙඩි තියන්න හදන්නේ. සොනික් එකපාරටම කොල්ලවයි කෙල්ලවයි බිල්ඩින් එකෙන් පල්ලෙහාට තල්ලු කරනවා. පස්සේ පොරගේ සුපිරි වේගෙ පාවිච්චි කළා මේ හැම දෙයක්ම හිමීට යන විදියට හදා ගන්නවා. රොබෝටික්කත් ප්ලේන් එකේ මොකක් හරි බටන් එකක් ඔබන්න හදනවා. හැබැයි හැම දෙයක්ම හිමීට යන හින්දා ඒකත් වෙන්නේ හිමීට. සොනික් මේ ASCII රොබෝලා ටිකව විනාශ කරලා දානවා. රොබෝටික්ක ඔන්න හිමීට ගිහලා අර බොත්තම ඔබනවා. ඒකේ බෝපාර සොනික්ගේ කට්ටට බලය ලැබෙනවා. ඒකෙන් පුළුවන් වෙනවා රොබෝටික්ක ඉන්න ප්ලේන් එකටත් සොනික් වගේම ස්පීඩ් එකක් ගන්න. රොබෝටික්ක සොනික්ගේ කට්ට පාවිච්චි කරලා හදලා තින්නේ මේ ප්ලේන් එක. බලන් ගියාම පොරත් සුපිරි වැඩකාරෙන්නේ. මේක එකපාරටම ඇවිල්ලා සොනික්ට වෙඩි තියනවා. ඒ වෙඩි තිබ්බ පාර සොනික්ගේ වේගය අඩු වෙනවා. කෙල්ලයි කොල්ලයි දැන් බිමට වැටෙන්නත් ළඟයි. සොනික් අමාරුවෙන් මුද්දක් අරගෙන වේගෙන් ගිහලා ටොම් වයි ප්‍රෙට්ලිවයි වෙන තැනකට වට්ටවනවා. සොනික්ට නම් ඒකට යන්න වෙන්නේ නැහැ. කොල්ලා ගෙලින්ම ගිහිල්ලා බිම. කොල්ලයි කෙල්ලයි වැටලා තියෙන්නේ එයාලගේම නගරෙට. සොනික්ගේ මුදු ටිකත් හැම තැනම විසිරිලා. ඒ ASCII රොබෝටික්කගෙන් ගැලවීමකුත් නෑ වගේ. සොනික් ඉක්මනට මුදු ටික එකතු කරන් වේගෙන් දුවන්න පටන් ගන්නවා. හැබැයි රොබෝටික්කටත් දැන් මේ බලය තියෙන නිසා පොරත් සොනික්ගේ පස්සෙන්මයි. සොනික්ට නම් ගැලවෙන්න පුළුවන් වෙන පාටක් නෑ. මේකෙන් බේරෙන්න සොනික් මුද්දක් පාවිච්චි කරලා වෙන තැනකට යනවා. හැබැයි රොබෝටික්කත් එතෙන්ට එනවා. පේන විදියට සොනික් ලෝකේ වටේම දුවයි වගේ. දැන් ඉන්නේ කොල්ලා ඊජිප්තුවේ. අන්තිමට ඊජිප්තුවේ පිරමීඩයක් උඩ දුවන ගමන් කොල්ලා තව මුද්දක් විසි කරනවා. ඒ දොර ඇතුළෙන් යන්න හදනකොටම රොබෝටික්ක කොල්ලට වෙඩි තියනවා. මේ නිසා කොල්ලා විසික් වෙලා ගිහිල්ලා වැටෙන්නේ එයාගේ නගරේ වුණ ග්‍රීන් හිල් වලට. රොබෝටික්කත් මුද්දාස්සේ මේ නගරයට එනවා. සොනික් කොල්ලට සිහියක් නැහැ. ටොමුත් ඉක්මනට මෙතෙන්ට එනවා. මුදු ටික බිම වැටලා තියෙනවා දැකලා ටොම් මේ ටික අහුල ගන්නවා. රොබෝටික්ක සොනික්ව මරන්න වගේ හදන්නේ. හැබැයි ටොම් මුද්දක් පාවිච්චි කරලා ෂේප් එකේ රොබෝටික්කගේ ප්ලේන් එකට නැගලා පොරට හොඳටම ගහන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් රොබෝටික්ක ටොම්ට ගහලා ප්ලේන් එකෙන් බිමට දානවා. දැන් නම් ඉතින් සොනික් ඉවරයි වගේ. හැබැයි එහෙම නෑ නගර මිනිස්සුත් සොනික්ගේ උදව්වට ඇවිල්ලා. ඒත් සොනික් කිසිම සද්දයක් නෑ. ටොම් හිතන්නේත් එයා මැරිලා කියලා. රොබෝටික්ක එතකොට කට්ටියට කියනවා මෙයා පිටසක්වල ජීවෙක්. මොකටද මේ සතාට මෙච්චර ආදරේ කරන්න කියලා. ටොම් මේ වෙලාවේ නැගිටලා කියනවා මේක එයාගේ නගරේ. එයා මගේ හොඳම යාළුවා කියලා. මේක සොනික්ට ඇහුණ ගමන් ආයෙත් එයාගේ ඇඟෙන් ලොකු බලයක් පිට වෙන්න ගන්නවා. දැන් නම් රොබෝටික්කට ලේසි වෙන්නේ නැති වෙයි වගේ. මොකද සොනික්ට හොඳටම තරහා ගිහිල්ලා ඉන්නේ. සොනික් එකපාරටම රොබෝටික්ක ළඟ තිබ්බ සොනික්ගේ කට්ටේ බලයත් විනාශ කරලා දානවා. රොබෝටික්කත් වැඩි අතාරින්නේ නැහැ. එයා ළඟ තිබ්බ හැම තුවක්කුවක්ම සොනික්ගේ පැත්තට හරවනවා. සොනිකුත් දැන් සටනට ලෑස්ති වෙලා ඉන්නේ. රොබෝටික්ක එකපාරට එයාගේ මිසයිල ටික සොනික් ඉන්න පැත්තට යවනවා. කොල්ලා වේගෙන් දුවලා ගිහිල්ලා ඒ වගේනුත් බේරලා රොබෝටික්කගේ ප්ලේන් එකට හොඳටම ගහනවා. හොඳටම කියන්නේ හිතා ගන්නවත් බැරි විදියට. රොබෝටික්කයි ප්ලේන් එකට හොඳටම ඩැමේජ් වෙලා. හැබැයි මේ පොර ඒත් වැඩේ අතාරින්නේ නැහැ.
අපේ සොනික් කියනවා කොල්ලා මේ ලෝකෙන් යන්නේ නැහැ. රොබෝටික්කට තමයි හතු ලෝකෙට යන්න වෙන්නේ කියලා. ඒත් එක්කම ටොම් දුවගෙන ගිහිල්ලා එයා අතේ තිබ්බ මුද්ද රොබෝටික්කගේ ප්ලේන් එකේ පිටිපස්සට විසික් කරනවා. ඒ මුද්දෙන් හතු ලෝකෙට යන්න දොරක් ඇරෙනවා. සොනික් එතකොටම බෝලයක් වගේ ඇවිල්ලා රොබෝටික්කගේ ප්ලේන් එකේ ඉස්සරහා වදිනවා. මේ වැදිච්ච පාට රොබෝටික්කා මුද්ද ඇතුලෙන් හතු ලෝකේ ඈතට විසික් වෙලා යනවා. දොරත් ඒත් එක්කම වැහිලා යනවා. රොබෝටික්කා ඉවරටම ඉවරයි. නගරේ අයටත් ගොඩක්ම සතුටුයි. ටොම් මෙතෙන්ට ඇවිල්ලා සොනික්ට පහක් දාන්න හදනවා. කොල්ලා මේකට පාට්ට සතුටින් එහෙ මෙහෙ දුවලා ටොම්ට පහක් දානවා. ටොම් මේ වගේම තීරණය කළා එයා දිගටම ග්‍රීන් හිල් වල ඉන්නවා කියලා. ප්‍රෙටලිත් ඒ තීරණයට එකෙන්ම කැමති වෙනවා. ඔන්න ඉතින් ටොම් ප්‍රෙටලිත් එක්ක එයාගේ අලුතෙන් පේන්ට් කරන්න පටන් අරන්. මේ වෙලාවේ මෙතෙන්ට එනවා පෙන්ටගන් වල ලොක්කා. එයාලා ටොම්ව සියලු වැරදි වලින් නිදහස් කළා. හැබැයි එයාලා දන්නේ නැහැ සොනික් තාමත් ටොම් ලං කියලා. සොනික් කියනවා කට්ටියද ෆිල්ම් එකක් බලමු කියලා. හැබැයි අපේ කෙල්ලට ඉස්කෝලේට යන්න ඕන කියලා අද බෑ. සොනික්ට කියනවා එයාගේ කූඩුවට යන්න කියලා. කොල්ලා හිතන්නේ කැලේ තියෙන ගුහාවට යන්න කිව්වා කියලා. හැබැයි මේ දෙන්න සොනික්ට ඉන්නේ එයාලගේ ගෙදර උඩ තට්ටුවේ තියෙන ගබඩා කාමරය ලස්සනට හදලා. කොල්ලට මේක දැක්කම පිස්සු වගේ සතුටින් එහෙම දුවන්න පටන් ගන්නවා. ඒ තුන් දෙනා අන්තිමේට එක පවුලක් වුණා. එතනින් මේ ලස්සන කතාව